හුඟ කාලෙකට පස්සේ ඔන්න ආයෙමත් මම අද ඔයාලට බ්ලොග් එකක් අරගෙන ආවා. වැඩ දවස් කිහිපයකටම පස්සේ හම්බුන එකම ඉරිද නිවාඩු දවස අද. ඉතින් උදේම මම නැගිටිනකොට අද පාන්දර 8ට කිට්ටුයි. ඉතින් හැමදාම උදේම නැගිටලා උයලා වැඩට ගිහිල්ලා එන නිසා එකම රූටින් එක සිදු වෙන නිසා මම හිතුවා අද චුට්ටක් දවල් වෙනකන් නිදාගෙන හැරෙනවා කියලා. ඉතින් නිදාගෙන නැගිටපු වෙලේ ඉඳන්ම මම කරන්නේ මගේ කාමරය අස් කරන එක. ඉතින් මම සතිය දවස් 6ම වැඩ. ඉතින් මේ වගේ නිවාඩු දවසට තමයි මම කාමරේ පොඩ්ඩක් හරි අස් කරගන්නේ. මොකද ඉතින් නැත්තම් වැඩට යනවා, එනවා, උයනවා, කනවා, නිදා ගන්නවා. ඒ ටික තමයි ඉතින් කරන්නේ. අද මම හිතුවා මගේ කාමරේ හොඳටම ක්ලීන් පාරක් දාන්න ඕන කියලා. ඔන්න ඉතින් දැන් මම මගේ ඇඳ අස් කරගෙන ඉවරයි. ඇත්තටම මෙහෙම ඇඳ පිළිවෙලකට තියනකොට හිතට දැනෙන්නේ මහා පුදුමාකාර සැනසීමක්. එන්නකෝ දැන් අපි යන් අපේ කණ්ණාඩි මේසය අස් කරන්න. ඉතින් කණ්ණාඩි මේසෙට තමයි ගොඩාක් වෙලාවට හැඩි වෙන්නේ. මම හැමදාම කියනවත් වගේ ඉතින් අපේ ගෙදර හැමෝම වගේ මෙතනට තමයි එන්නේ ඉතින් ක්‍රීම් ගා ගන්න. ඉතින් ඔහේ දාලා යනවා දූවිලි ඩස්ට් එක වදිනවා. මට පුළුවන් විදිහට මම අස් කරනවා. ඒ වුණාට හොඳටම ක්ලීන් කරන්න වෙන්නේ නැහැනේ. ඉතින් අද මම හොඳටම මේක ක්ලීන් කරගන්නවා කියලා හිතුවා. නැත්තම් ග්ලාස් එකත් සවුත් වෙනවා. ටික කාලයක් යනකොට මේ සුද්ධ කරේ නැත්තම් ග්ලාස් එකෙත් දූවිලි බැඳිලා සුද්ධ කරගන්න බැරි වෙනවා. ඉතින් මං අනිවාර්යයෙන්ම සතිය මැද දවසක නිවාඩු දවසක් ආවොත් හරි ඉරිදි නිවාඩුවට හරි කාමරේ මේ විදිහටම ෆුල් ක්ලීන් කරනවා. නැත්තම් ඇත්තටම මේ දවස්වල තියෙන හුලඟත් එක්ක කිසිම දෙයක් කරගන්න බෑ. දැන් ඉතින් ඔන්න මම ඩස්ට් එක පිහදගෙන ඔක්කොම කරලා ඉවරයි. දැන් ආයෙත් මම බඩ ටික තිබිච්ච විදිහටම හදනවා. අතරම කාමරේ විතරක් නෙමෙයි ඩ්‍රෙසින් ටේබල් එක ගොඩක් තියෙන බඩු සැරින් සැරේට එහාට මෙහාට කරනවා. ඉතින් ඒක මං හිතන්නේ ගෑනු ළමයෙක් විදියට එහෙම කරනකොට මනස ගොඩක් රිලැක්ස් වෙනවා. මම දන්න විදියට මගේ විදියට. මෙන්න මේ විදිහට තමයි ෆයිනල් ලුක් එක තියෙන්නේ අද මගේ ඩ්‍රෙසින් ටේබල් එකේ. දැන් ඉතින් කාමරේම අස්පස් කරලා අතු ගාගෙන එළියට කුණු ටික දාන ගමන් තමයි ඉන්නේ. ඇත්තටම මේ වෙලාවට හිතට දැනෙන සැනසීම කියා ගන්න හරිම අමාරුයි. මාරම සැනසීමක් දැනෙන්නේ කාමරේ අර ෆුල් ක්ලීන් වෙලා තියෙනවා දැක්කම මාරම සැනසීමක් තමයි හිතට දැනෙන්නේ. ගෙවල් ඉතින් අස් කරලා අතු ගාවට පස්සේ මේක තමයි මගේ සුපුරුදු රාජකාරිය. අනිවාර්යයෙන්ම හඳුන් කුරක් පත්තු කරනවා මම. මොකද දැන් නම් උදේ 9:00ට විතර කිට්ටුයි. ඉතින් දැන් මම යනවා රේදි ටික සේදෙන්න දාන්න. තාත්තා උදේ ගස් ලැබු ගස් ටිකේ ඉදිච්ච ගස් ලැබු ටික කඩලා දෙම්බා. ඉතින් මං ඒ නිසා උදේට අද කෑවේ ගස් ලැබු. දැන් මේ අපේ තාත්තයි මල්ලි එකතු වෙලා අපේ පොඩ්ඩක් ඉස්සරහා මිදුල ලොකු කරන්න යන්නේ. ඉතින් මං ඉස්සෙල්ලා ඔයාලට ගාඩන් ටුවර් එක අරන් ආවනේ. ඒකෙදි ගොඩාක් දෙනෙක් මට ලස්සනයි කියලා තිබ්බා. අද දවල්ට මම
අල කිරට හදලා ඉස්සෝ තෙල් දැම්මා. ඉතින් මට ඒකේ වීඩියෝස් නම් ගන්න බැරි වුණා. කොහොම හරි ඉතින් ඕන බත් කාලා මමයි තාත්තයි යන්න හදන්නේ අපේ ගෙදරට ඕනි කරන බඩු ටික අරගෙන එන්න. ඉතින් ඔන්න දැන් බඩු ටික මං අරගෙන ආවා. මේ ටිකත් ලස්සනට අස් කරලා මම මගේ බඩු ටික අරන් කාමරේට ආවා. හරි මං ඔයාලට කියන්න හැදුවේ ඉතින් මම කලින් දාපු ගාඩන් ටුවර් වීඩියෝ එකේදී ගොඩක් දෙනෙක් මට ලස්සනයි කියලා තිබ්බා වගේම දෙතුන් දෙනෙක් කියලා තිබ්බා අපේ ගාඩන් එක කිසි පිළිවෙලක් නැහැ කියලා. ඉතින් මට ඒකට උත්තරයක් දෙන්න බැරිව තමයි මෙච්චර කල් හිටියේ. මං එයාලට පර්සනලි දැම්මා. හැබැයි මං ඇත්ත කියන්නම්කෝ මම කැමති නැහැ ගස් කොළන් කපන්න. ඇත්තම කතාව ඒක. ගහ හැදෙන විදිහකට හැදෙද්දෙන් කියලා මම ගහ ඉඳන්න විතරයි පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් ගස් කොළ දැන් සිංහරාජ වනාන්තරයක වුණත් අපි ගිහිල්ලා ගස් කොළන් කපන්නේ නැහනේ. ඒවා ගස් වලට ආවේනික විදිහට ලස්සනට හැදිලා තියෙන්නේ. ඉතින් ඒක තමයි ඇත්තම දේ. ඒ වුණාට දැන් නම් මම ගස් කොළන් පොඩ්ඩක් ඔන්න කප්පාදු කරලා හදනවා. අද දැන් මෙතන මේ මම කරන්නේ ලස්සනට මේ මල් වටක් ඉඳ ගන්න එක. කොහොම හරි මමයි තාත්තයි දෙන්න තමයි මේ වැඩ කරන්නේ. මම සාමාන්‍යයෙන් මේ වගේ වැඩවලට තාත්තට තමයි කතා කරන්නේ. මොකද අපේ තාත්තට ඉතින් දෙයනේ කියලා ඕනිම දෙයක් කරන්න හය ශක්තියක් තියෙනවා. හැමදේම වගේ යට පුළුවන්. ඉතින් තාත්තා මට ඔය මැසිහෙම ගහලා දෙන ඕන දේවල් වලට ඉතින් එයාට කියලා මම මේ මල් ගහට මේ මැස්සක් ගහගත්තා. ඉතින් දැන් මම මේ මල් ගහ ගානට කම්පාදු කරන එක තමයි කරන්නේ. ඔබ ගියක් වියාවේ වසන කාලේ සැඩමාරුතේ කින්නිවා සිත සිහිලල් වූයාමේ රැතරුකාවේ අපේ ආදරේ එහිලියා මා ප්‍රාර්ථනාවේ. ඉතින් ඉස්සරහට මගේ ගාඩන් එකේ මීට වඩා ලස්සන වෙනස්කම් ගොඩාරියක් සිද්ධ වෙන්න තියෙනවා. ඉතින් මට නිවාඩු තියෙන්නේ තාත්තට නිවාඩු තියෙන්නේ ඉරිදා දවසට නිසා අපිට ගාඩන් එක අස් කරගන්න වෙන්නේත් එදාට. ඉතින් චුට්ට තමයි කරගන්න වෙන්නේ. මගේ කලින් වීඩියෝ එකට ගොඩාරියක් දෙනෙක් මට කමෙන්ට් දාලා තිබ්බා මගේ රෝස පැල හදාගන්න විදිය. ඉතින් මම දැන් හිතාගෙන ඉන්නවා ඒ විදියට ඒ රෝස පැල ටික හදන්න. මම ගේන්න යන්න ඕන රෝස පැල. එකම ගහයිනේ මං ගාව තියෙන්නේ. ඒ නිසා ආයෙත් මල් පැල ගේන්න ගියාම රෝස පැල ගෙනල්ලා කියපු විදියට හදන්න ඕන බලන්න. මට දැන් මාර ආසයි රෝස පැල හදන්න. ඉතින් මෙන්න මේ විදියට තමයි කපාදු කරගත්තට පස්සේ මගේ ගාඩන් එක තියෙන්නේ. බලන්නකෝ මේ දවස්වල ඔයාලටත් හුලඟද? මෙන්න මේ විදියට ඕකිඩ් පැලෙත් මම මෙතනින් එල්ලගත්තා. මගේ බව්ව යාළුවෝ දෙන්න නාවල ඇතුළට දාලා තිබ්බේ. ඉතින් මේ පේනවනේ විසේ එළියට ගන්න කියලා දෙන්නත් එක්ක තියෙන විසේ. එළියට ගන්න බෑ. දැන් ආයෙත් මඩ ගා ගන්නවා. ඉතින් එළිය වැඩ ටික ඔක්කොම කරලා ඇවිල්ලා මගේ ඇඳුම් වගේක් තිබ්බා. ඉතින් වැඩට ඇඳට පස්සේ ඇඳුම් එකතු වෙනවනේ. ඉතින් දැන් දවස් දෙකකට විතර කලින් හොදපු ඇඳුම් ටිකක් තිබ්බා නවා ගන්න. ඉතින් මම ඒ ටික ඔක්කොම නවා ගත්තා. අද ඉඳ තියෙන වෙලාවේ කොහොම හරි මට රෙදි නව ඉන්නකොට තමයි මතක් වුණේ උදේ පාන්දර වොෂින් මැෂින් එකට ඇඳුම් වගේක් දැම්ම නේද මේ හොදන්න කියලා. ඉතින් ඊට පස්සේ ගියා වොෂින් මැෂින් එකේ තියෙන රෙදි ටික වැල්ලට දාන්න. රෙදි ටිකත් ඔක්කොම වේලෙන්න දාලම තමයි මං හිතුවේ වොෂ් එකක් දාගන්න යන්න ඕනි කියලා. මොකද මට අවුව තියෙන වෙලාවට නාන්න වෙන්නේ ඉරිදා දවසට විතරයි. අනිත් හැම දවසකම ගෙදර එනකොට ඉතින් ඉර එළිය නැහැනේ. ඉතින් ඒක කොණ්ඩෙට හොඳ නැහැ. ඒ නිසා අද මං හිතුවා වේලාසනෙම නා ගන්න ඕන කියලා. ඔන්න දැන් යනවා මම වොෂ් එකක් දාගෙන එන්න.
ඉතින් දැන් මම වොෂ් එකක් දාගෙන ඇවිල්ලා චුට්ටක් ප්‍රශ්න අප් වෙලා දැන් නම් ඇත්තටම මට හොඳටම මහන්සියි. මොකද උදේ ඉඳලම වැඩ. මට වෙලාවකට හිතෙනවා ඉරිදා වැඩට ගියා නම් ඒකත් එකක් කියලා. මොකද වැඩට යන දවසට වඩා මට ගෙදර ඉන්න දවසට පුදුම අමාරුයි. ඉතින් චුට්ටක්වත් ඇත්තටම නිකන් නැහැනේ. වැඩමනේ. ඉතින් දැන් තමයි මං වෙනුවෙන් කාලය ගත කරන්නේ. චුට්ටක් ඇඳට පැනලා චුට්ටක් නිදා ගන්න ඕන. ඇත්තටම එහෙම හිතාගෙන ඇඳට ගියාට මට නිදා ගන්න උනේ නැහැ. මම ආපහුත් නැගිටලා රැට ඉව්වා. ඇත්තටම දවසට කරන්න තියෙන වැඩ ටික ඔක්කොම කරලා මේ විදියට නාලා කියලා ඔක්කොම කරලා ඇඳෙන් හාන්සුනාට පස්සේ දැනෙන්නේ මහ පුදුමාකාර සැනසීමක්. ඉතින් ඇත්තටම අපි දන්නේම නැතුව ලොකු වෙලා ඉස්කෝලේ යන කාලේ ඇත්තටම අපි හිතුවා ලොකු වෙලා ගෙවන ජීවිතය තමයි සුන්දරම කියලා. හැබැයි දැන් හිතෙනවා ඉස්කෝලේ යන කාලේ තමයි අපි ජීවිතේ සතුටින්ම ගෙවුවේ කියලා. මට පහුගිය දවස් ටිකේම vlog එකක් අරගෙන එන්න බැරි වුණේ ඇත්තටම ටිකක් බිසි වුණු නිසා තමයි. ඉතින් ඉස්සරහට ලස්සන vlogs ගොඩාරියක් අරගෙන එන්න බලාපොරොත්තුවෙන් තමයි ඉන්නේ. ඇත්තටම ඉතින් අපි දෙන්න දැන් ඉන්නේ තැන් දෙකකනේ. ඉතින් එයා කරන ජොබ් එක අනුව එයාට හැමදාම මං ළඟ ඉන්නත් බෑ. ඉතින් එයා ආයි ඉක්මනට මම ළඟට ආවට පස්සේ ලස්සන vlogs ගොඩාරියක් ඔයාලට අරගෙන එන්නම්. මට යනදුව වීඩියෝ කරන්න හිතෙන්නේ නැහැ. මොකද මම මේ channel එක පටන් ගත්තේ එයාත් එක්ක vlogs දාන්නනේ. ඉතින් අපේ මතක එකතු කරන්නනේ. ඒ නිසා තමයි මම vlog එකක් record කරේවත් නැත්තේ. හැබැයි ගොඩ දවසකින් වීඩියෝ එකක් දාන්නත් බැරි වෙන නිසා එයා එන්නත් ආ දවස් ටිකක් තියෙන නිසාත් මම හිතුවා මම වීඩියෝ එකක් අද අප්ලෝඩ් කරනවා කියලා. ඉතින් මම අද මේ වීඩියෝ එක රෙකෝඩ් කරලා මේ රෑම එඩිට් කරනවා. ඉතින් ඔයාලට බලන්න දාන්න. එහෙනම් ඉතින් ආයෙත් අලුත් ලස්සන vlog එකක් අරන් එනකන් හැමෝම සතුටින් පරිස්සමින්ම ඉන්න.